Talent Tech YouTube channel එකට අද මම කියලා දෙන්න යන්නේ අවුරුද්ද දෙහෙත අවුරුදුනේ. එතකොට අපි යවන හැමෝටම Happy New Year කියලා. එතකොට එහෙම එක මැසේජ් එකෙන් 35කට හරි 100කට හරි 300කට හරි යවන්න පුළුවන් එක මැසේජ් එකකින්. දැන් ඔයාලගේ සාමාන්‍ය ඔයාලා දන්නේ මේ මැසේජ් එක සාමාන්‍ය ෆෝවර්ඩ් කරන. ඒත් පුළුවන් උඩින් 5 දිනකටනේ ආයි ගිහින් කරන්න ඕන. මේ විදියට එහෙම ඕනේ නැහැ. මේ විදියට එකපාර එක මැසේජ් එකකින් එහෙම අරින්න පුළුවන්. එහෙනම් අපි යම් වීඩියෝ එකක් ගැන අපි Happy New Year අන්න එහෙම ඒව මේ හෙට අවුරුදුනේ. ඒක නිසා අන්න ඒ වගේ එක මැසේජ් එකක් 100කට ඒ කියන්නේ අපි 35ක් 70ක් 100කට උනත් අරින්න පුළුවන් විදියක් ගැන එක මැසේජ් එකකින් 35කට අරින්න පුළුවන්. 35කට හරි ඊට වැඩි උපරිම 80ක් 100ක් එහෙම උපරිමකුත් නෑ ඕන තරම් පුළුවන්. අපේ රිලේෂන්ස් අතර එහෙම අපිට ඒක දාගන්න පුළුවන්. එහෙනම් අපි යන් වීඩියෝ එකට. මුලින්ම WhatsApp එක මම ඕපන් කරගන්නවා. ඊට පස්සේ මේ ඩොට් තුන දෙන්න. ඊට පස්සේ settings යන්න. ඊට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න. මෙතන ඇවිල්ලා තියෙන broadcast කියලා. අන්න ඒක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාලට මේක ඇවිත් නැත්නම් ඔයාලා WhatsApp එක අප්ඩේට් කරගන්න. මම ඒකට ටච් කරනවා. දැන් මෙතන මේ ප්ලස් මාක් එක දෙන්න. ඊට පස්සේ දැන් මට මෙතනින් ඕනෑම මම සිලෙක්ට් කරගන්න යන්නේ. මෙතනින් මම දානවා මෙයාව. මේ ටයිප් කරගන්නත් පුළුවන්. හරි. මම මෙයාව දාගන්නවා. මේ හරිය දෙන්න. ඔයාලට ඕන ගානක් දාන්න. ඕන ගානක් දාගන්න පුළුවන්. මම දෙකයි දාන්නේ. ඒක හරිය දෙන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ එකක් ක්‍රියේට් වෙනවා. ඒක දැන් මම මෙතන ටයිප් කරගන්නවා. happy year. එම ටයිප් කරගෙන ඔබට සෙන්ඩ් කරනවා. ඔන්න දැන් මම සෙන්ඩ් කරනවා. දැන් අපි බැක් වෙලා බලමු. මම ඔක්කොම බැක් වෙනවා. දැන් හරි. දැන් මම මෙතන කෙවින් ඒ නම් මම දාපු නම් දෙක ටයිප් කරලා බලන්නයි. කෙවින් මේ දැක්කද? යාට ගියා Happy New Year කියන එක. අනිත් දෙක නා බලමුකෝ. මේ එයාටත් ගියා Happy New Year කියලා. ඔහොම අපිට ඕන තරම් ආයත එක මැසේජ් එකක් දැම්මේ දෙන්නටම ගියානේ. මේ විදිහට අපිට එක මැසේජ් එකෙන් 35කට දුන්නත් අරින්න පුළුවන්. දැන් ඔයාලා එක මැසේජ් එක සෙන්ඩ් කරද්දී ඒත් උපරිම 5යි. එතකොට ඔයාලා ආයි යන ටයිම් වේස්ට් ඉන්නේ. වෙලා නාස්ති වෙනවා. මේ විදිය අර වෙලියට එලා හොඳයි. එහෙනම් වීඩියෝ එක ඉවරයි. මං හිතනවා අර දෙයක් ඉගෙන ගත්තා කියලා. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක share කරන්න. මේ වීඩියෝ එක බලලා ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.